Hi everyone. 2 වෙත ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ තමයි අපේ පළවෙනි travel vlog එක. අපිත් එක්ක මේ ගමනට තවත් කට්ටියක් එකතු වුණා. මේ තමයි දමිත් අයයි දේවින්දි යාළගේ චූටි දෝනි. මේ ඉන්නේ අපේ ලොකු මල්ලි, චූටි මල්ලි, මේ මම. ඒ වගේම තමයි මේ ඉන්න තරිඳු. මේ වීඩියෝ කරන්නේ මගේ ආදරණීය හස්බන්ඩ්. මේ අපි යන්නේ බේකර්ස් බෙන් වලට. ඒ අතරමඟ හම්බෙන මෙන්න මේ ලස්සන කොළපාට ලෝකෙට කියන්නේ නන් පේරියල් වතුයාය කියලා. නන් පේරියල් වතුයාය පහු කරගෙන තමයි බේකර්ස් බෙන් වලට යන්න ඕනේ. මේ කොළපාට ලෝකෙ මැදින් යද්දි දැනෙන්නේ අමුතුම ෆීලිං එකක්. ඒ අත්දැකීම ගන්න නම් එහෙට යන්නම ඕන. ඉස්සරහට අපේ ලොකු තේවත්තක් එක්ක ලොකු පටුපාරක් තමයි හම්බුනේ. ඒ කන්ද පහු කරගෙන ඔන්න අපි බේකර්ස් බෙන් වලට ආවා. මෙතන තියෙන්නේ මාරම ලස්සනක් ළමයි. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මාරම ලස්සනයි. ලස්සන වගේම තමයි මෙතන හුළඟ ටිකක් සැර වැඩි. හවස් වෙන්න වෙන්න තවත් හුළඟ සැර වැඩි වෙන නිසා අපි මෙතන ලස්සන බලලා හිමීට පල්ලෙහාට ආවා. මොකද අපේ තවත් ප්ලෑන් එකක් තිබ්බා කැම්පින් කරන්න. මෙන්න මෙතන තමයි අපි කැම්පින් කරන්න තෝරගත්ත ලස්සනම ලොකේෂන් එක. බොයිස්ලා ටික මෙතන හට් එක ගහන අතරේ අපි දෙන්න කොෆි එකක් හදන්න පටන් ගත්තා. මොකද අපි හැමෝටම ගොඩක් මහන්සි. අපි කොෆි එකක් බීලා රොටියකුත් කාලා ටිකක් රෙස්ට් කරලා රෑ වෙලා ගිනිමැලයක් ගැහුවා. ගිනිමැලයක් ගහලා සින්දු කියලා නටලා චුටි ෆන් එකකුත් ගත්තා. ඔන්න අපි උදෙන්ම නැගිටලා සෙට් එකම දියැලෙන් නාලා ඔන්න අපි යන්න පිටත් වුණා. අපි දැන් මේ යන්නේ ඉදල්ගස් ඉන්නට. මේ ඉදල්ගස් ඉන්න පාර ලස්සනයි. හැබැයි පටුයි. ගොඩක් පටු පාරක් තමයි ඉදල්ගස් ඉන්නේ තියෙන්නේ. හැබැයි මාරම ලස්සනයි. ඔන්න අපි ඒ සුන්දර ලොකේෂන් එකටත් ආවා. මේ තමයි ඉදල්ගස් ඉන්න දුම්රිය දෙපාර්තමේන්තුව. මම දැකපු ලස්සනම රේල්වේ ස්ටේෂන් එක තමයි මේක. මොකද මෙතන ගොඩක් ලස්සන මල් වර්ග තිබුණා. අපි ලස්සන ෆොටෝ ටිකක් එහෙම අරගෙන අපේ ගමනාන්තයට යන්න පිටත් වුණා. මතක තියාගන්න යාළුවනේ ඔයාලා යන වාහනේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න මෙහෙම පටු පාරවල් වල යද්දී. මොකද අපිට ගොඩක් හම්බුණා බයික් කැඩිලා යන අතරමඟදී. ඉතල්ගස් ඉන්න පහු කරගෙන අපි අපේ ගමනාන්තයට පිටත් වුණා. මීළඟ අපේ නැවතුම්පොළ උනේ ඇඩිෂන් බංගලෝ. හැබැයි අපිට පුංචි ප්‍රශ්නයක් වුණා. මොකද 4:30ට ඇඩිෂන් බංගලෝ එක වහනවා. අපිට යන ටයිම් මදි වුණ නිසා අපි එවෙලෙම තීරණය කරා නුවරඑළිය බලා අපේ ට්‍රිප් එක වෙනස් කරන්න. ඉතින් අපි ওই විදිහට තමයි නුවරඑළියට එන්න පටන් ගත්තේ. නුවරඑළිය ආපු අපිට මුලින්ම හම්බුනේ සීතාමන් කෝවිල. අපි සීතාමන් කෝවිල වැඳ පුදාගෙන ඉස්සරහට ආවා අපිට නවතින්න තැනක් හොයාගෙන. ඔයාලට කියන්නේ යාළුවනේ අපි 8 දෙනාට මුනේ රුපියල් 4500යි. ඉතින් එතන අංකල් ආන්ටි හරිම හොඳයි. මේ වෙලාවේ අපි ඒගොල්ලන්ව හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලටත් බජට් තැනක් හොයනවා නම් නුවරඑළිය නවතින්න මෙන්න මේ නම්බර් එක කන්ටැක්ට් කරගන්න. මම පහලින් මෙන්ෂන් කරන්න. අපි රෑ එතන ඉඳලා උදේම පිටත් වුණා හග්ගල පාක් එකට. හග්ගල පාකයේ විශේෂ මල් වර්ග ගොඩක් තිබුණා. ඒ වගේම ගස් වර්ග එක රටවල් වලට ආවෙනික ගොඩක් ගස් වර්ග මල් වර්ග ගොඩක් තිබුණා. අපි එතන ලස්සන බලලා අපි පිටත් වුණා සුන්දර බෝමුරු වැල්ලට. සුන්දර බෝමුරු වැල්ලේ අපි ලස්සන ෆොටෝ ටිකකුත් අරගෙන එතන ටිකක් වෙලා ඉඳලා මහන්සි අරලා අපි නැවත පිටත් වුණා ගෙගරි පාක් එකට. අපි ගෙගරි පාක් එකේ සුන්දර බෝට්ටු සෆාරියක් යන්නත් අමතක කරේ නම් නැහැ. අපි බෝට්ටු සෆාරියකුත් ගිහිල්ලා හංස බෝට්ටුත් try කළා. ඒක මාරම ෆන්. ඉතින් ඔයාලා ගියොත් ඔයාලත් අමතක නොකර try කරන්න හංස බෝට්ටු. දෙන්නෙකුට 1500ක් වෙනි පොඩි මුදලක් තමයි උනේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරන්න. අපතල යන්න අපිට අන්තිමේදී නුවරඑළියෙන් තමයි අපේ trip එක ඉවර වුනේ. ඉතින් අපේ මේ පළවෙනි travel vlog එක නිසා පුංචි අඩුපාඩු ඇති. අපි ඒව හදාගෙන ඊළඟ travel vlog එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් දැනට මම සමු ගන්නවා. bye bye.